ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ ඔයාලට මේ වෙනකොට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙන 4K කැමරා එකක් තියෙන 4K වීඩියෝ එකක් ෂූට් කරගන්න පුළුවන් දැනට තියෙන ලේටස්ට්ම ඩ්‍රෝන් එක අපි ගාව. ඉතින් L200 Pro Max එක තමයි අද වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. ඉතින් අපි කලින් channel එකේ L200 එක ගැන කතා කරා. ඉතින් අද වීඩියෝ එකේදී බලමු L200 Pro Max කියන මෙන්න මේ සුපිරි ඩ්‍රෝන් එක. ඉතින් මේක maximum height එක ගත්තොත් සාමාන්‍ය මීටර් 300ක් height එකක් සහ කිලෝමීටර් 4ක range එකක් වඩ මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ කැමරා quality එක වගේම මේකේ performance ඒ වගේම මේකේ ඩ්‍රෝන් එකේ quick shot තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී අපි මේ හැමදේම කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ RV20 YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක පේන්න තියෙනවා. ඊට වඩා අපේ channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඉතින් මේ වගේ ඩිසයින් එකකින් තමයි අපිට L200 ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගොඩක් පොඩි ඩ්‍රෝන් එකක්. ඒකට මේකට ඇවිල්ලා තියෙන brushless motor. ඒක නිසා life time එක මේ ඩ්‍රෝන් එක ගොඩක් වැඩි. මේක ඉස්සරහින් නිල් පාට light indicators සහ පිටුපස්සෙන් කොළ පාට light indicators දෙකක් මේ ඩ්‍රෝන් එකට බලා ගන්න පුළුවන්. ඉතින් remote එක සහ ඩ්‍රෝන් එක ඒ වගේම මේකට හැමෙන box එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එක ඩිසයින් එක ගත්තොත් නම් ඇත්තටම සෑහීම් එකකට පත් වෙන්න පුළුවන් ඩිසයින් එකක් කියලා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ stable එකට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් stable එක කියන්නේ මේ ඩ්‍රෝන් එකට ඔයා ෆෝන් එක කනෙක්ට් කරලා ඔයා satellite GPS 30ක් කනෙක්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් ස්මූත්ලි මේ ඩ්‍රෝන් එකට fly කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් high altitude යවුවත් බය වෙන්න දෙයක් නැහැ. මොකද satellite GPS 30ක් කනෙක්ට් වෙන නිසා ඩ්‍රෝන් එක ස්මූත් එක ගැන ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ කැමරාවක් ගත්තොත් ඔයාලා 2 axis gimbal එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් SG109 Max 2 එකට 3 axis තමයි අවිලා තිබ්බේ. ඒ වුණාට මේ ඩ්‍රෝන් එක SG එකට වඩා කැමරා quality එකකින් ගත්තා ඩිසයින් එක ගත්තත් ඇත්තටම ගොඩක් හොඳ ඩිසයින් එකක් සහ ගොඩක් හොඳ කැමරා quality එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙච්චර අගය කරමු මේ ඩ්‍රෝන් එකේ තමයි මේ ඩ්‍රෝන් එකේ කැමරා quality එක බලා ගන්න පුළුවන් ඉන්නේ. නැත්තම් 4K quality එකක් වඩා මේ කැමරා quality එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක purchase කරනවා පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link වල ගිහින් හෝ පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන numbers වලට කතා කරලා අපේ Dragon Store එකෙන් ඔයාලට මේක purchase කරගන්න පුළුවන්. ඉතින් රුපියල් 48000ක් වගේ මුදලකට මේ ගන්න ඩ්‍රෝන් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා ඒ වගේ බජට් එකකට DJI ඩ්‍රෝන් එකක් ගන්නවට වඩා මේ වගේ ඩ්‍රෝන් එකක් ගන්න එක ඇත්තටම වටිනවා. ඉතින් ඔයා මේක purchase කරනවා නම් මම අර කියපු විදිහට මේ ඩ්‍රෝන් එක purchase කරන්න පුළුවන්. අපේ WhatsApp group සහ WhatsApp channel වල link තියෙන පල්ලෙහා ඔයාලට ඒවට join වෙලා සමහරක් තවත් බජට් ඩ්‍රෝන් ගොඩක් තියෙනවා අපෙන් purchase කරන්න පුළුවන්. ඉතින් අදට ගෙන වීඩියෝ මෙතනින් නවත්තනවා. වීඩියෝ බලපු හැමෝටම සුබ දවසක්.